ආයිබෝවන් මිතුරු මිතුරියනි අද මම ඉන්නේ හෝටන් තැන්නේ මේ පසුබිමේ පෙනෙන්නේ හෝටන් තැන්නට පිවිසෙන ප්‍රධාන පිවිසුම. ඉතින් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ අවුරුදු 12කට සැරයක් හෝටන් තැන්නට උදා වෙන මහා නෙළු වසන්තය බලන්න. ඒක ඇවිල්ලා බලන්න ඕන වසන්තයක්. ඔයා ගෙදර ඉඳන් මේ වීඩියෝ එක බැලුවත් මේ තැන දකිද්දි ඔයාලට දැනෙනවා ඇති. මේ සීතල මේ මීදුම එක්කෙන අමුතුම වයිබ් එක. ඒක අපිට වචනෙන් විස්තර කරන්න බෑ. අද විශේෂ විස්තර ਵਿਚාරය හාමිනේගෙන්. කැමරාව වැඩ පුතාගෙන්. ඉතින් තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද? අපි යන් නෙළු වසන්තය නරඹන්න. දැන් අපි මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවා. මේ හරියනම් මාරම ලස්සනයි. ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ලංකාවේ තියෙන ගොඩක් නෙළු ලංකාවට ආවේනිකයි. මේවා හෝටන් තැන්න ආශ්‍රිතවයි මේ අවට කඳුවලයි බලා ගන්න පුළුවන්. එතකොට මීට කලින් නෙළු වසන්තය උදා වුණේ මතක හැටියට 2003. ඉතින් ආයෙමත් අවුරුදු ගානකට සැරයක් හරියට කිව්වොත් ආයෙ මේ මල් පිපෙන්නේ 2037 විතර. ඉතින් මේ chance එක මේ පාර මිස් කරගන්න එපා. අපි යන්. ඔන්න අපි ගමන පටන් ගන්න යන්නේ. හෝටන් තැන්නට මේ දෙපැත්තෙන්ම යන්න පුළුවන්. කලින් ආපු අය දන්නවා ඇති. ඉතින් මේ මල් පිපෙන්නේ කිරිගල්පොත්ත ට්‍රේල් එකේ වගේම තොටුපළ කන්ද ට්‍රේල් එකෙත් වැඩිපුරම මල් පිපිලා තියෙන්නේ තොටුපළ කන්ද පැත්තේ පාර දෙපැත්තෙම මල් පිරීලා. ඉතින් අපි පරක්කු නොවි යමු. යාළුවනේ මෙන්න අපි හීන ලෝකෙට ඇතුල් වෙලා බලන්න කොච්චර ලස්සනද කියලා. මතක තියාගන්න එක දෙයක් තියෙනවා යාළුවනේ. හෝටන් තැන්න කියන්නේ ලංකාවේ තියෙන හොඳම නියාමනයකට යටත් වුණු තැනක්. විතරක් නෙවෙයි මේ මල් වර්ග වනජීවී හා ශාකා ආරක්ෂණ පනතින්ද ආරක්ෂා කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මේක මලක් ගහක අත්තක් කැඩුවොත් රුපියල් 10 ගානක දඩයක් ගහන්න පුළුවන් නියම තැනක්. ඉතින් මේ සුන්දරත්වය ඔයාලට පුළුවන් තරම් S2ට හිතට අරගෙන මතකයන් විතරක් අරගෙන යන්න. ඒ මදිනම් පුළුවන් තරම් ෆොටෝස් අරගන්න. අද වීඩියෝවට එච්චරයි. මේ මල් ආයෙත් පිපෙන්නේ තව අවුරුදු 12කින්. ඉතින් කොච්චර ඕන වුණත් හැමෝටම ඇවිත් මේ ලස්සන බලන්න බෑ. ඉතින් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව subscribe කරලා මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න. එහෙනම් හමු යමු. bye.